මේක අපි හැමෝටම අමාරු කාලයක්. පැවති අඩුපින්න කලාපයෙන් සුළුකුණාටුව දක්වාත් වර්ධනය වුණා. මේ ප්‍රශ්න සේරම අමතක වෙන්න කියලා අපි සෙට් එකම එකතු වෙලා ක්‍රිකට් අතක් ගහන්න පටන් ගත්තා. මම කලින් වීඩියෝ එක අප්ලෝඩ් කරාම දැන් කුණාසුව දවසේ මොකද උනේ කියලා මේ ඒක අප්ලෝඩ් කරපෙලේ ඉන්න සිග්නල් නැහැ මොනවා වෙලාවද දන්නේ නැහැ. හරිද? දැන් තාම සිග්නල් නැහැ. ඒ වීඩියෝ එකට හෙන ගිහලා දන්නේ නැහැ. මේ සිග්නල් නැති හින්දා දැන් අර ප්‍රාන්තේ කොල්ල සෙට් එක ක්‍රිකට් ගහන්න බැරින් පට්ට සීතලක් තියෙන්නේ. ඉරාත් එක්ක වරේ. කොහෙද දන්න? අපා ඔය ගියේ ඕකට තමයි ලෑ මාස්ටර් කිව්වේ. අයින්යා ඇති ඇති වන් පවුතර ගාපන් වෙන එක ගහපන් කියලා අපි යන් උදිර මාළු අල්ලන්න මේ ගෙනල්ල මේ පැකට් එකකුත් තරන් ඇවිල්ලා හොඩි දීවරයා ඔහොම ඉතින් මේවා කරොත් නම් අල්ලන්න වෙන්නේ නැහැ කලබලෙන් ගහන්න බෑ ගොඩට බහැලා අස්සේ ඉන්නවද බලලා ගහන්න දැන් මේ වැස්සට කානු දිගේ මාළු ඇවිල්ලා ඇලේ මාළු මේ එවුන් අල්ලන්න යන්නේ නිකන් ඉන්න බෑ ඒ වගේ එකක් අතෙන්ට බහිනවකෝ බෑලා මාළු ඉන්නවද බලලා කානුව අස්සෙන් ගහලා එළියට අදිනවා ඔයා ඉන්න පැත්තට ගනින් ගනින් නෑවා කොහොම මාළු මෙයින් අතල් ගන්න එපා කොහෙද මාළු ටික ගන්න උඟ කාලෙකින් මම මේ මාළු අල්ලන්න ඉස්සර මේ පව් වැඩේ කරලා තියෙනවා. බුද්ධිට හින්දා තමයි මේ පව් වැඩේ මම කරගන්නේ. නැත්තම් මං ජීවිතේට කරන්නේ නැහැ නේද? උනාද? මොකිට. අස්සර දාන. කෝල් කරන්න බෑනේ. සිග්නල් නැහැ. මේ ඉන්නේ මේකේ දැන් මාළු 4-5 අල්ලගත්ත මුඛානේ. ඉච්චි දීවරයා. ඇති නේ උදිර ඈ කීයක් ඉන්නවද බලන්න ඉන්නවා සෑහෙන්න 1 2 6ක් විතර ඉන්නවා අර පොඩි ඉස්සෙකුත් හිටියා මන් දැක්ක මේ ඉන්නේ ඉස්සන වලකජ්ජ ගහලා උදිර මන්නේ මම බලන්න දැන් මාළු වල ඉවරයි බා වහින්න වගේ යනවා ක්‍රිකට් ගහන්නත් බෑ මේ අඹ ගහක් තියෙනවා දෙන්න යන්න ටොට් එක වෙන හරිද බැට් එකෙන් ක්‍රිකට් ගහන්න විතරක් නෙවෙයි නේ බං පුළුවන් ඔය ඕකෙන් කඩන්න ඔය ලොකුවා තියෙන්නේ බං A few moments later උන් අඹ කඩන්න ගිහින් බැට් එක ගායේ කොයි බා අතන කරු දෙකම ඇද්දේ මිස්ටන් බැට් එක වහින්න යන්න බං පිනිපානව ඇයි තුවාලුනා නෑනේ ඕකෙල්ලියා කොළඹ එපා මූට කියලා වැඩක් නෑ ගස් නගින්න එපා කියලා බං සහිතගිරිව කඩාග තනි කෙඩිය කටක් පායිනවා බා දැන් ආපහු මේ වරුසාව පටන් ගත්ත යාළුවේ දැන් ඉතින් මොනවත් කරන්න වෙන්නේ නැහැ මේ වහිනවා